World Cinema YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් පේස්මී ඩ්‍රාමා එකේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වුණේ ජොන්නූගේ පස්සෙන් ආව එක්තරා පුද්ගලයෙක් ජොන්නූව අපන්න ඕගේ දිහාවට වේගයෙන් වාහනය අරගෙන එන දෙනින්. ඉතින් අද අපි බලමු ජොන්නූට මොනවා වෙයිද කියලා. තමන්ගේ දිහාවට වේගයෙන් වාහනයක් එනව දකින ජොන්නූට කලින් සිදුවීමක් මතක් වෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය මැරුණු දවසේදී රෑය ඌට ඇමතුමක් අරගෙන මට කනගාටුයි මට ඔයාට කලින් කියන්න තිබුණා කියලා අමාරුවෙන් කියනවා. ඉතින් ඒක කියලා ඉවර වෙනවත් එක්කම සද්දයක් ඇහුනම ඒකට කලබල වෙන ජොන්නූ යුන් හේජන් කියලා ඇයට කතා කරන්නේ නැති නිසා ඔහු රෝහලෙන් එළියට ඇවිල්ලා පාර මාරු වෙන ගමන් පොලිසියට කතා කරලා කරුණාකරලා උදව් කරන්න මගේ පෙම්වතිය නිවසේ තනියම ඉන්නවා කියමින් පාර මාරු වෙනකොට ඕගේ දිහාවට වේගෙන් වාහනයක් එනවා දකින ජොන්නූ ඒ දිහා බය වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ දේ මතක් වෙන ඔහු තමන්ගේ දිහාවට වේගෙන් එන වාහනය දිහා මේ දවසේදීත් බය වෙලා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම එතනට කාර් එකකින් එන ලී මින් හ්යන් තමන්ගේ කාර් එක ජොන්නූගේ ළඟ හරස් කරලා ඔහුව බේර ගන්නවා වගේම බය වෙලා ඉන්න ජොන්නූගෙන් ඔයා හොඳින්ද අහනවා. ඊළඟට ජොන්නූ තමන්ගේ වාහනේ ළඟ බිම වාඩි වෙනවා වගේම ඒක දකින ලී මින් හ්යන් එතනට ඇවිල්ලා චා ජොන්නූ ඔයා හොඳින්ද අහනවා. ඉතින් ඔහු මොකුත් නොකියන නිසා චා ජොන්නූ ඔයාට නැගිටලා ඉන්න පුළුවන්ද කියලා ලී මින් හ්යන් ජොන්නූට නැගිටින්න උදව්වක් වෙන්න තමන්ගේ අත දික් කරනවා. ඉතින් මේක දකින ජොන්නූට ඇව තමන්ගේ පෙම්වතිය වගේ පේන්න ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ගෙදරට වෙලා කල්පනා කරමින් ඉන්න ජොන්නූව. ඔහුට කෝල් කරන ලී මින් හ්යන් ඔයා හොඳින් ගෙදර ආවද අහනවා. ඉතින් ජොන්නූ කියන්නේ මම හොඳින් ඒත් මොකද උනේ කාර් එක හොයාගත්තද අනික කොහොමද ඔයා එකපාරට මෙතනට ආවේ කියලා. මම රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ කාර් එක ඔයාගේ පස්සෙන් එනවා මම දැක්කා. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඒක හොරකම් කරපු වාහනයක් කියලා ලී මින් හ්යන් ඔහුට කියනවා. රියදුරාව හම්බුණාද කියලා ඔහු ඇහුවම ඒක තාමත් විමර්ශනය කරනවා. මොනවා හරි දැනගන්න ලැබුණොත් මම ඔයාට කියන්නම් කියලායි කියනවා. ඊළඟට ජොන්නූව අප්පන්නාම කාර් එක පරීක්ෂා කරපු තැන හිටපු සියෝගන්නෝ ලී මින් හ්යන් ළඟට ඇවිල්ලා කාර් එක ඇතුලේ කිසිම අඩුවක් නැහැ කියලා මම ඒකේ අයිතිකාරයා එක්ක තහවුරු කරගත්තා. මොකද උනේ මම හිතේ මොන හරි වෙලා කියලා කියනවා. ඉතින් මේක ආගෙන හිටපු ලී මින් හ්යන්ට කලින් වුණ සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි ඒ ජොන්නූව හම්බෙන රෝහලට ගියාම ජොන්නූ වැඩ ඉවර වෙලා යනවා දකිනවා වගේම ඔහුගේ වාහනේ පිටිපස්සෙන් මුහුණු ආවරණය කරගත්ත පුද්ගලයෙක් කාර් එකෙන් යනවා. ඉතින් මේ පුද්ගලයා දකින ලී මින් හ්යන්ට නම්ගීටෙක්ගේ මරණය වුණ දවසේ CCTV දර්ශන වල හිටපු කෙනා මතක් වෙනවා. ඉතින් ඔහුගේ වාහනේ පස්සෙන් ලී මින් හ්යන් යනවා වගේම ඒ යන අතරමඟදී ඒ පොලිස් ස්ථානයේ කෙනෙක්ට කතා කරලා ජොන්නූගේ පස්සෙන් යන ඒ වාහනේ අංකය කියලා ඒක ගැන විස්තර හොයලා කියනවා. ඉතින් ජොන්නූ බඩු වගේක් ගන්න වාහනේ නැවතුවම ලී මින් හ්යන් වගේම අර පුද්ගලයාත් එතන ඉන්නවා. ඒ ඉන්නකොට ලී මින් හ්යන්ට කෝල් කරන කාර් එක ගැන විස්තර හොයලා දෙන්න කියලා කතා කරපු පොලිස් නිලධාරියා ඒ මෝටර් රථය හොරකම් කරපු වාහනයක් කියලා පෙන්වනවා කියනවා. ඒත් එක්කම ජොන්නූ බඩු අරගෙන එළියට එනවා වගේම ඒ වාහනය පැයකට කලින් හොරකම් කරලා කියලා අර පොලිස් නිලධාරියාට කියනවා. ඒ එක්කම ඒ වාහනය ජොන්නූගේ ළඟට වේගෙන් එනවා දකින ලී මින් හ්යන් තමන්ගේ වාහනය ජොන්නූගේ ළඟින් නවත්වනවා. ඊළඟට ඒ වාහනේ හොරකම් කරපු තැනදී CCTV දර්ශන වගේක් හම්බෙලා ඒව සියෝගන් හෝ ලී මින් හ්යන්ට පෙන්වනවා වගේම ඒක හොරකම් කරපු පුද්ගලයාව දකින ඔහු වාහනේ විස්තර ගැන හෙව්වේ ඒකේ හිටපු කෙනා නම්ගීටෙක්ගේ නිවසේ ඉස්සරහා CCTV දර්ශන වල හිටපු කෙනා වගේ නිසා දානවා. ඉතින් ලී මින් හ්යන් කියන්නේ ඔව් ඒ එකම කෙනාද කියලා අපි තහවුරු කරන්න ඕන වාහනේ හොරකම් කරපු පරීක්ෂා කරන්න කියලා. ඊළඟට අපිට වෙන්වන්නේ රූපලාවන්‍ය තරගයකට සූදානම් වෙන පිරිසක්ව. ඉතින් එතන ඡායාරූප ශිල්පියා හේයන් කියලා තරගකරුවෙක්ගේ ෆොටෝ ගනිමින් ඉන්නවා වගේම අවසන් තරගකරුවන් අතරින් ඇයගේ හිනාව ලස්සනයි කියලා වර්ණනා කරනවා. එතන ඔක්කොම වැඩ ඉවර වෙලා ඇය පෙම්වතා එක්ක කතා කරමින් යනවා වගේම ඒ අනතරමකදී එක්තරා කාන්තාවක් ඇයගේ මූණට ඇසිඩ් ගහනවා. ඉතින් ඒකෙන් මොන පැත්තක් පිච්චෙන අය වේදනාවෙන් කෑ ගහනකොට එතනට එන පිරිස අර කාන්තාවව අල්ලගෙන පොලිසියට බාර දීලා තියෙනවා. සියෝගන්නෝ ඇයගෙන් ප්‍රශ්න කළාම ඇය Tamanට කිසි දෙයක් මතක නැහැ වගේ හැසිරෙනවා. ඊළඟට රෝහලට වෙලා යන ජොන්නූව හම්බෙන්නේ නම් හ්යෝජු මගේ තාත්තව මරපු කෙනා කවුද අහනවා. ඉතින් ඔහුගේ මරණය ඝාතනයක් කියලා සැක කරනවා කියලා නොදන්න ජොන්නූ මිනී මරුවා කියලා පුදුම වෙනවා. ඉතින් ඇය ඔහුට කියන්නේ මගේ තාත්තව මරපු මිනී මරුවා ඔයා එක්ක අමනාපයෙන් ඇති කෙනෙක් වෙන්න පුළුවන් කියලා රාස් පරීක්ෂකවරයා ඊයේ කිව්වා කියලා. ඉතින් මේ සිදුවීම ආයමත් අපිට වෙනවා. නම් හ්යෝජුගේ ගෙදර සියෝගන් හෝ වගේම ලී මින් හ්යන් ගිහින් කතා කරලා ඉවර වෙලා එළියට ඇවිල්ලා ඩෑෂ් කැම් එකට අහුණු පුද්ගලයා නම්ගීටෙක්ගේ මරණයට සම්බන්ධ නම් එයා හිතාමතාම චාජොන්නූව ඒකට සම්බන්ධ කරන්න කියලා ලී මින් හ්යන් කියනවා. ඉතින් ඒක අහගෙන ඉන්න සියෝගන් හෝ කියන්නේ ඒ පුද්ගලයාට ජොන්නූව එක තරහක් තියෙනවද දන්නේ නැහැ කියලා. ඉතින් මේ කතා බහ නම් හ්යෝජු හැංගිලා අහගෙන ඉඳලා තියෙනවා. ඊළඟට නම්ගීටෙන් මරුණ දවසින් තිබිලා
හම්බුන ඩෑෂ් කැම් දර්ශන වගේම ජොන්නුව මරන්න වාහනෙන් ආව පුද්ගලයා ඒ වාහනය හොරකම් කරද්දී හම්බුන CCTV දර්ශන ලී මින් හ්යන් පොලිසිය කෙනෙක්ට දීලා ඒ දෙකේ ඉන්න එකම පුද්ගලයාද කියලා බලන්න කියනවා. ඉතින් මේ පුද්ගලයාට කියන්නේ ඒ දෙන්නගේම සාමාන්‍ය පෙනුම හා ඇඳුම සමානයි. ඒත් මේ දෙකේ ඉන්න එකම කෙනාද කියලා කියන්න අමාරුයි කියලා. ඉතින් මේ දෙයින් පස්සේ එළියට එමින් ඉන්න ලී මින් හ්යන්ට පොලිසියට ආව ජොන්නුව හම්බ වෙනවා. ඉතින් ඔහුව දකින අය පුදුම වෙලා ඔයා ඇයි මෙහෙ ඉන්නේ ඇහුවම අර වාහනේ හොරකම් කරපු කෙනා ගැන මොනව හරි දැනගන්න ලැබුණද කියලා ජොන්නුව අහනවා. ඒක තාම පරීක්ෂණ කරනවා. ඔයා මෙහෙට ඇතුළුනේ කොහොමද කියලා ඒ කතාව මගහරින්න හිතාගෙන ඇය ඔහුගෙන් අහනවා. ඒත් ඉතින් ජොන්නුව නම්ගීටෙක් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් නෙමෙයි ඝාතනයක් අහනවා. ඉතින් වටපිට බලන ලී මින් හ්යන් අපේ එළියට ගිහින් කතා කරමු කියලා ඔහු එක්කන් වෙන තැනකට යනවා. එතනට යන ලී මින් හ්යන් මිනීමැරුමක් ගැන සාක්ෂි නැහැ. ඒත් සැකයන් කීපයක් තියෙනවා. ඒ නිසා විමර්ශනය තවම අවසන් වෙලා නැහැ කියනවා. ඒක අහගෙන ඉන්න ජොන්නියෝ ෆොටෝ එකක් පෙන්නලා නම්ගීටෙක් මහතා මිය ගිය දවසේ ඒ ගෙදරින් එළියට ආව කෙනා මේ වගේද කියලා ලී මින් හ්යන්ගෙන් අහනවා. ඉතින් ලී මින් හ්යන් කියන්නේ ඒ එකම කෙනාද කියලා තාම තහවුරු කරගෙන නැහැ. ඔයාලගේ රෝහලට එන අය මුහුණු ආවරණය කරගෙන එනවා. එහෙම ආපු කෙනෙක්ද දන්නේ නැහැ කියනවා. ඉතින් ජොන්නියෝ ඒ අපේ රෝහලට ප්‍රතිකාර ගන්න ආව කෙනෙක් නෙමෙයි කියනවා. ඔයා එක්ක තරහා කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා ඇහුවම ඔව් නෑ කියනවා. ඊළඟට ඔහු වැදගත් දෙයක් හම්බුනොත් මටත් කියන්න කියලා එතනින් යනවා. ඊළඟට වාහනේ ළඟට යන ජොන්නියට ඔයා එක්ක තරහා කවුරු හරි ඉන්නවද කියලා ලී මින් හ්යන් කිව්ව එක මතක් වෙනවා වගේම අපරාධකාරයෙක්ව පොලිසියෙන් එළියට එක්කගෙන එනවා ඔහු දකිනවා. ඒත් එක්කම ඔහුට අතීත සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි තමන්ගේ පෙම්වතියව මරපු පුද්ගලයව අධිකරණයට ගෙනියන්න පොලිසියෙන් එළියට එක්කගෙන එද්දී ඔහුගේ ළඟට යන ජොන්නියෝ ඇයි ඔයා එහෙම කළේ කියලා ඔහුගේ ඇඳුමෙන් අල්ලගෙන කෑ ගහනවා. ඉතින් මේ වෙලාවේදී ඒ පුද්ගලයා පැනඳගෙන හිටපු මාස්ක් එක ජොන්නියෝගේ අතින් ගැලවෙනවා වගේම මාධ්‍යවේදීන් මේ පුද්ගලයාගේ ඡායාරූප ගන්නවා. ඒ වගේම පොලිසිය අය ඒ දෙන්නගේ දඬුව නවත්තනවා. ඉතින් මේ සිදුවීම ජොන්නියට වර්තමානයේ දැකපු දේ එක මතක් වෙනවා වගේම ඔහුට අම්මගෙන් කෝල් එකක් ආවත් ඒක ගණන් ගන්නේ නැතුව ඔහු එතනින් පිටත් වෙනවා. ඊළඟට වෙන්නන්නේ ජොන්නුගේ අම්මව වැඩ කරන රෝහලට ගිහිල්ලා අධ්‍යක්ෂක ඡාය ඇතුලේ නේද කියලා කෙනෙක් කෙනෙක්ගෙන් අහනවා. ඊළඟට අය ඔහුගේ ඔෆිස් එක තියෙන තැනට යනවා දකින්න හැන්යෝජින් ඉස්සරහට ඇවිල්ලා ඒක නවත්තන්න හදනවා වගේම මම අධ්‍යක්ෂක ඡාය ගැන දේවල් ලිපියක් කරාද දැනගන්න ඕනේ කියලා අය ඔහුගෙන් අහනවා. ඒක ගැන කරදර වෙන්න ඕනේ නෑ කියලා ඔහු කිව්වම එහෙම කරදර වෙන්න ඕනේ නෑ කියන්නේ කොහොමද? එයාලා කියන්නේ අධ්‍යක්ෂක ඡාය අපරාධ විනිතයන්ට ප්‍රතිකාර කරනවා කියලා අය කියනවා. ඉතින් හැන්යෝජින් කියන්නේ ඒක ප්‍රොමෝෂන් එකක් විතරයි. ඒක ඉවරුණ ගමන් ආය අපි සාමාන්‍ය විදිහට වැඩ කරනවා කියලා. ඉතින් නෑ මේක කාගේ හරි සැලසුමක් දානවා. ඊළඟට ඇය කිම් සොක්කුන්ව හම්බෙලා ලිපිය පෙන්වලා ඒ ගැන අහනවා. ඉතින් ඔහු කියන්නේ මේ දේ වෛද්‍යවරු වශයෙන් අපෙන් සමාජයට වෙන්න ඕන යුතුකමක් කියලා. ඉතින් මේ කතාබහේදී ඔවුන් නංගීටෙක්ගේ දුවට ප්‍රතිකාර කරන්න ජොන්නිව අකමැති වුණ එක වගේම ඔය සියදිවි නසාගත් එක ගැන කියනවා වගේම ඒක අහන ඇය ඒකේ නම් මම දන්න කෙනෙක් වගේ කියනවා. ඊළඟට ඇය අපරාධකරුවන්ගේ මානසික රෝගීත්වයන් සුව කිරීම සඳහා ස්වේච්ඡා සේවයේ යෙදලා ඉන්නකොට ඇය ප්‍රතිකාර කරපු කණ්ඩායමේ නම්ගීටෙක් ගැන විස්තර තිබිලා ඒ ගැන බලනවා. ඊයන්ගේ මෝනේ තුවාලයට ප්‍රතිකාර කරලා ඉවර වෙන වෛද්‍යවරයා අම්ලය නිසා ඇතිවන රසායනික පිළිස්සීමෙන් අභ්‍යන්තර පටක හානිය බලාපොරොත්තු වුණාට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට මුලින් බෙහෙත් කරපු රෝහලට යා යුතුයි. ඒ පරීක්ෂා කරන්න කියනවා. ඉතින් මේ දේවල් අහගෙන ඉන්න යන්නනවා වගේම ඇයගේ ළඟට එන ලී මින් හ්යන් ප්ලාස්ටික් සැත්කම් සායනයට යමු. මම ඔයාට වෛද්‍යවරයෙක් හොයාගන්න උදව් කරන්නම් කියනවා. හීයන් ඇය මට එහෙම කළේ කියලා කෑ ගහලා අඬනවා වගේම ඔයාට අපරාධකරු සමග සම්බන්ධයක් තියෙනවද කියලා ලී මින් හ්යන් ඇයගෙන් අහනවා. මම එයාව දන්නේ නැහැ කියලා හීයන් කියනවා. ඊළඟට ජොන්නියෝ සැත්කම් කරනවා වෙනවා. සැත්කම ඉවර වෙලා එළියට එන හොට හීයන්ගේ තුවාලය පිළිබඳ වගේම ඇය ප්‍රතිකාර කාමරයේ ප්‍රතිකාර ගන්න බලාගෙන ඉන්නවා කියලා නර්ස් කෙනෙක් කියනවා. ඊළඟට ඔහු හීයන්ට ප්‍රතිකාර කරනවා වෙනවා. ඒ අතරදී තුවාලය බරපතල නැහැ. ඒත් ඒක සුව වෙන්න නම් කලින් සිදු කරලා තියෙන බද්ධ කිරීමේ සැත්කම ඉවත් කිරීම වඩා සුදුසුයි කියලා ජොන්නියෝ කියනවා. එහෙම කළාම මෝන කලින් තිබුණා වගේ හොඳ වෙයිද? මට ළඟදිම තරගයේ අවසන් පරීක්ෂණයට යන්න වෙනවා. මම ඒ වෙනුවෙන් ගොඩක් බලාගෙන හිටියා කියලා හීයන් කියනවා. ඒක හරියටම කියන්න බෑ. මුලින්ම අඬ ටික නවත්තන්න කියලා ජොන්නියෝ එයාට කියනවා. ඉතින් මේ ඔක්කොම පැත්තකට වෙලා අහගෙන හිටපු ලී මින් හ්යන් සමාවෙන්න මේ පුද්ගලයා අපරාධයක ගොදුරක් කියලා ජොන්නියෝ ළඟට ගිහින් කියනවා. ඒක ගණන් ගන්නේ නැතුව ඔහු හීයන්ට තුවාලේ වැඩි නොවෙන්න කරන්න ඕන දේවල් වගේම සෑම දිනකම තුවාලේ පරීක්ෂා කරන්න රෝහලට එන්න කියනවා. ඉතින් මේක අහගෙන හිටපු හීයන් මට තුවාලේ හොඳ වෙනකන් රෝහලේ ඉන්න බැරිද අහනවා. ඒ වගේම මේ දේවල් අහගෙන හිටපු ලී මින් හ්යන් එයා ආසාදනයට ගොදුරු වෙන්න පුළුවන් කියලා ඔයා කිව්වා. ඇයට ශල්‍ය කර්මයක් අවශ්‍ය නම්
කරුණාකර ඇයව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන්න කියලා ජොන්යුගෙන් ඉල්ලනවා. ඇතුළත් කිරීම මට තනිවම තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඊළඟට පෙන්වන්නේ ජොන්යු මේ ගැන KSH රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙන කිම් සොක්කුන්ට කියලා කියනවා. ඒ වගේම ඔහු ඇයව රෝහලේ තියාගන්න අවසර දෙනවා වගේම ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන ලද නිරෝපිකාවකට ප්‍රතිසංස්කරණ සැත්කමක් කළා කියලා මාධ්‍ය වගේම පුවත්පත්වල පළ වෙලා රෝහල ජනප්‍රිය වේ කියලා ඔහු කියනවා. ඔය දෙන්න ප්‍රොමෝෂන් එක ගැන බලාගන්න අපි වින්දිතයෙකුට සහාය දෙන අවසාන අවස්ථාව මේක කියනවා. ඊළඟට සියෝගන් හෝ වගේම ලී මින් හ්යොන් පොලිස් ස්ථානයේ මේ නිරෝපිකාවට ඇසිඩ් ප්‍රහාරය එල්ල වුණ එක ගැන කතා වෙමින් ඉන්නවා වගේම ඇයට ඇසිඩ් ගැහුව කාන්තාව ගැන ප්‍රශ්න කරනවා පෙන්වනවා. ඊළඟ දවසේදී හීයන්ට සල්ල කර්මය සිදු කරනවා පෙන්වනවා. ලී මින් හ්යොන් හීයන්ව බලන් රෝහලට යනවා වගේම ඒ යනකොට ඇගේ කාමරයේ දොර ළඟ පුද්ගලයෙක් බලාගෙන ඉඳලා යනවා ඇය දකිනවා. ඒ විතරක් නෙමෙයි. ඒ පුද්ගලයා හීයන්ට පළතුරු කෝඩයක් ගෙනල්ලා දොර ළඟින් තියලා ගිහින් තියනවාද ලී මින් හ්යොන් දකිනවා. ලී මින් හ්යොන් ඇයත් එක්ක කතා කරමින් ඉන්නකොට අපි සින්ජියොන් සුක්ගේ සැමියාව හමු වුණා කියලා සියෝගන්නෝ කතා කරලා කියනවා. ඊළඟට ලී මින් හ්යොන් වගේම සියෝගන්නෝ ඒ පුද්ගලයාව හමු වෙලා හීයන්ගේ ඡායාරූපයක් පෙන්නලා ඔයාගේ බිරිඳ කියන විදිහට මේ කාන්තාව එක්ක ඔයාට සම්බන්ධයක් තිබිලා තියෙනවා කියනවා. ඉතින් ඔහු කියන්නේ මේ කාන්තාව එක්ක මගේ සම්බන්ධයක් නෙයි කියලා. රෝහලේ ඉන්න ජුන් හීයන් තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරපු කාන්තාවගේ සැමියා එක්ක තමන්ට අනියම් සම්බන්ධයක් තිබුණා කියලා මාධ්‍යයේ පළ වුණ වීඩියෝ එකක් බලන ගමන් ඉන්නකොට ඇයගේ පෙම්වතා ඇයව බලන්න එනවා. ඇය බලන්නේ නෝ මම ලිපිය දැක්කා. ඒක ඇත්තද අහනවා. ඉතින් ඇය ඔයාට මාව විශ්වාස නැද්ද ඇහුවම මට ඔයා විශ්වාස නැහැ තමයි කියලා ඔහු කියනවා. මේකෙන් අවසානයේදී ඒ දෙන්න නඩු වෙන්න ගන්නවා වගේම මේ සද්දය ඇහිලා ජොන්යු වගේම නර්ස් කෙනෙක් ඇය ළඟට එනවා. ඉතින් ඇයගෙත් තුවාල වෙලා තියෙනවා දකින්න නර්ස් බෙහෙත් ගේන්න යනවා වගේම අපි තුවාලයට බෙහෙත් දාන්න හදන්නේ ඔයා මෙතන ඉන්නවද කියලා ජොන්යු වල පුද්ගලයෙක්ගෙන් අහනවා. ඒක අහගෙන හිට බොහෝ එතනින් යනවා වගේම ජුන් හීයන් සිගරට් එකක් බොන්න හදනවා දකින ජොන්යු ඒක නවත්තනවා තුවාලෙ තියද්දී එයා බොන එක තුවාලෙට හොඳ නැහැ කියලා. මේ දේවල් අහගෙන හිටපු හීයන් ඔහුට කියන්නේ ඉතින් මොකද කොහොමත් මගේ මූණ ආයේ තිබුණ විදියට හදන්න බැහැනේ කියලා. ඊළඟට තුවාලෙට බෙහෙත් දාන්න සූදානම් වෙන්න කියලා ඇයට ජොන්යු කියනවා. ඉතින් ඇය කියන්නේ ඒකෙන් නැති ප්‍රයෝජනය මොකද්ද? සිහින අහිමිවීම, පෙම්වතා අහිමිවීම, ඒ මදිවට දැන් මාව අනියම් පෙම්වතියක් කියලාත් හැඳින්වෙනවා. හැමෝම මට කියනවා මේ වගේ දෙයක් වෙන්න මම සුදුසුයි කියලා. ඉතින් ප්‍රතිකාර කරන එකේ තේරුම මොකද්ද කියලා. මේක අහගෙන හිටපු ජොන්යු ඉස්සෙල්ලම ඔයා ප්‍රතිකාර අරගෙන ඉන්න කියලා කියනවා. මට ඒක ඕනේ නැහැ කියලා එයා දන්න ගන්නවා. මේ දිහා ජොන්යු අවධානයෙන් බලාගෙන ඉන්නවා. මේක දිහා බලාගෙන හිටපු ජොන්යු එහෙනම් කිසිම දෙයක් කිසිම දවසක වෙනස් වෙන එකක් නැහැ කියලා ජොන්යු එතනින් යනවා. ඉතින් ජොන්යුගේ පස්සෙන් යන ලී මින් හ්යොන් ඔයාට අමතකද අපරාධයක ගොදුරක් ලෙස ඇය මානසික අවස්ථාවර වෙන්න පුළුවන්. වින්දිතයාගේ චිත්ත වේගීය තත්ත්වය ගැන හිතලා ඔයා වඩාත් කාරුණිකව ඇයට කතා කරන්න පුළුවන් ද අහනවා. ඉතින් ජොන්යු කියන්නේ ඔයාට අමතකද මේක රූපලාවන්‍ය සැත්කම් සායනයක්. ඔයාට හැඟීම් ගැන හිතලා රෝගියව බලාගන්න ඕනේ නම් ඇයව වෙනත් රෝහලකට මාරු කරන්න කියලා. ඊළඟට පෙන්වන්නේ තනියම සටන් පුරු වෙමින් ඉන්න ජොන්යුව. එහෙම සටන් පුරුදු වෙන ගමන් ඉන්න ඔහුට වසර කිහිපයකට කලින් තමන්ගේ පෙම්වතිය ඝාතනය වුණ දවසේ වුණ සිදුවීමක් මතක් වෙනවා. ඒ වගේම මට කනගාටුයි මට කලින් කියන්න තිබුණා කියලා ඇය කිව්ව කතාව මතක් වෙනවා. ඊළඟට ජුන් හීයන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරපු කාන්තාව වන සින් ජොන් සුක් කියන කාන්තාව නිදහස් කරනවා වගේම ඇයව එක්කගෙන යන්න ඇගේ නීතිඥවරිය දැවිත් ඉන්නවා. ඉතින් පොලිසියෙන් එළියට එන මේ දෙන්නව දකින ලී මින් හ්යොන් ඔයාව රඳවාගෙන ඉන්නේ නැහැ නේද? තාම නඩුව ඉවර නැහැ කියනවා. ඉතින් සින් ජොන් සුක් මට කනගාටුයි කියලා කිව්වම නිරූපිකාවගේ මූණ මෙහෙම විනාශ කරාට පස්සේ එහෙම කියලා හරියනවද? මේකට මොකද්ද කරන්න යන්නේ කියලා ලී මින් හ්යොන් ඇයට ඡායාරූප වගේක් පෙන්වනවා. ඉතින් ඒව දකින ඇය වින්දිතය මේ කාන්තාවද කියලා බය වෙලා අහනවා. ඉතින් මැදට පනින ඇගේ නීතිඥවරිය අපේ සේවාදායකයා බය වෙන කිසි දෙයක් කියන්න එපා කියනවා. ඒ වගේම මෙයා කියන දේවල් වලට උත්තර දෙන්න එපා කියලා ඇය සෙන් ජොන් සුක්ව එතනින් එක්කගෙන යනවා. ඊළඟට ලී මින් හ්යොන්ට ඇමතුමක් එනවා වගේම ඇය අර කාන්තාවට ඇහෙන්නේ එක්කම ඔහු කණ්ඩායම් නායකයා වින්දිතය තවම KSH රූපලාවන්‍ය සැත්කම් සායනයේද ඉන්නේ මම පරීක්ෂා කරන්නම් කියනවා. ඉතින් මේ කතා කරපු දේවල් අර කාන්තාව අවධානයෙන් අහගෙන ඉන්නවා. කාර් එක ළඟට එන නීතිඥවරිය ඇයට තමන් එක්ක යන්න කතා කරනවා වගේම මට යන්න තැන් ටිකක් තියෙනවා කියලා ඇය කියනවා. ඉතින් ඇය සින් ජොන් සුක්ට කියන්නේ නඩු විභාගයේ ඉවර වෙනකන් මොකුත් නොකර ඉහළව ඉන්න විශේෂයෙන් වින්දිතය බලන්න එහෙම යන්න එපා
එපා කියලා. නීතිඥවරයෙක්ගෙන් සමුගන්නේ ටැක්සියක නැගලා යනවා වගේම ඒ වාහනය පිටිපස්සෙන් සියෝගන්නෝ යනවා. ඊළඟට ඇය තමන්ගේ ගෙදරට යනවා. ඇයගේ පස්සෙන් ගියපු සියෝගන්නෝ ඇය දැන් ගෙදර ආවා කියලා ලී මින් හ්යොන්ට කතා කරලා කියනවා වගේම ඔහොම ටිකක් බලාගෙන ඉන්න. තව ටිකකින් ඇය ආයෙමත් එළියට එයි කියලා ලී මින් හ්යොන් ඔහුට කියනවා. ඊළඟට රාත්‍රියේදී ෂින් ජොන් සුක් රෝහලට ඇවිත් අමුතු විදිහට හැසිරෙනවා දකින ජොන් වූ ඇයගේ පස්සෙන් ගිහිල්ලා ඇයගේ ළඟට යන්න හදනවා වගේම හැංගිලා මේ දේවල් බලාගෙන ඉන්න ලී මින් හ්යොන් ජොන් වූව අර කාන්තාව දකින්න කලින් ඇදලා තමන් ඉන්න තැන ගන්නවා. ඊළඟට ඒ කාන්තාව ජුන් හීයන් ඉන්න කාමරයට ගිහිල්ලා ඇයගේ ෆොටෝ එකක් ගන්නවා වගේම මේ හැමදේම පටිගත වෙනවා පෙන්වනවා. ඒ කාන්තාව ගියාම මොකද්ද මෙතන වෙන්නේ කියලා ජොන් වූ ලී මින් හ්යොන්ගෙන් අහනවා. අපි දැනට සැකකරු හොයන පූර්ව නඩු විභාගයෙන් පස්සේ රඳවා ගැනීමේ වරෙන්තුව ප්‍රතික්ෂේප වුණා. ජුන් හීයන් ආරක්ෂිතයි. ඒ නිසා කලබල වෙන්න එපා කියනවා. ඒ වගේම ජුන් හීයන් පොලිස් නිලධාරිනියක් එක්ක රෝහලේ කාර් නවත්තන ස්ථානයේ කාරිකක ඉන්නව පෙන්වනවා. මේක ආගෙන හිටපු ජොන්යෝ ඒත් වින්දිතය එහෙම අනතුරේ දාලා විමර්ශනය කරන එක හොඳ නැහැ කියලා කිව්වම ඔයා ජුන් හීයන් ගැන කරදර වෙනව නේද කියලා ලී මින් හ්යොන් ඔහුගෙන් අහනවා. ඔව් මම ටිකක් කනස්සල්ලටපත් වෙලා ඉන්නවා. මුරණ්ඩු රහස් පරීක්ෂකයට ස්තුතිවන්ත වෙන්න කියලා හොයාට කියනවා. ඉතින් මේක අහගෙන ඉන්න ලී මින් හ්යොන් මම එහෙම හිතුවක්කාර නැහැ. මම හැමදේම බලාගෙන හිටියා කියලා ඇයගේ දුරකථනය පෙන්වනවා. ඒක බලන ජොන් යූ හොස්පිටල් එකේ අවුල් හදන්න එපා කියලා යන්න හදනවා. ඉතින් ඔහුව නවත්තන ලී මින් හ්යොන් කරුණාකර තව ටිකකින් යන්න කියනවා. රෝහලේ එළියට එන සින් ජොන් සුක් ටැක්සි එකක නගිනවා වගේම එළියට වෙලා හිටපු සියෝගන්නෝ ඇය රෝහලෙන් එළියට එන ඡායාරූප ටිකක් ගන්නවා. ඊළඟට ඇය ටැක්සි එකක නැගලා යනවා වගේම සියෝගන් හෝ හා ලී මින් හ්යොන් ඇයගේ පස්සෙන් යනවා. ඊළඟට ජුන් හීයන්ව අර පොලිසියේ කාන්තාව රෝහලේ ඇයගේ කාමරයට එක්කගෙන එනවා. ගෙදර යන ගමන් හිටපු ජොන් යෝ ජුන් හීයන්ගේ වීඩියෝ එකක් තිරයක යනවා දැකලා ඇය වේදනාවෙන් නඩපු හැටි මතක් වෙනවා. ඉතින් ඔහු ගෙදර යන එක නවත්තලා ආයමත් රෝහල තියෙන පැත්තට යනවා. ඊළඟට සින් ජොන් සුන් එක්තරා කාන්තාවකට දුරකථන ඇමතුමක් ගන්නවා වගේම ඒ කාන්තාව ඒ ඇමතුමට උත්තර දෙන්නේ නැහැ. ඒ වගේම සින් ජොන් සුක්ගේ පස්සෙන් ලී මින් හ්යොන් වගේම සියෝගන් හෝ යනවා පෙන්වනවා. මේ අතරදී රෝහලට ගිය ජොන් යූ ජුන් හීයන් හිටපු කාමරයට ගිහිල්ලා එතන හිටපු පොලිස් නිලධාරිනියගෙන් ජුන් හීයන් කොහෙද ගියේ අහනවා. එතකොට තමයි ඒ නිලධාරිනියක් දකින්නේ කාමරේ ජුන් හීයන් නැහැ කියලා. ඊළඟට ජොන් යූ එතනින් යනවා. ඊළඟට ආයමත් අපිට පෙන්වන්නේ සින් ජොන් සුක්ව. ඇය එක්තරා නිවසක් ළඟට යනවා වගේම මේ අතරදී ජුන් හීයන් රෝහලේ ඉහළ මහලට වෙලා ඉන්නවා පෙන්වනවා. ඒ වගේම ජොන්ව කලබලෙන් නෑව හොයමින් ඉන්නකොට ලිෆ්ට් එකේ කෙනෙක් ඉහළ මහලට ගිහින් තියෙන දකින ඔහු කලබලෙන් යනවා. ඒ විතරක් නෙමෙයි ජුන් හීයන් ඉහළ මහලේ අවදානම් විදියට ඇවිදිනවා පෙන්වනවා. ඒ වගේම ජොන්ව කලබලෙන් පඩිපෙළෙන් ඉහළ මහලට එනවා පෙන්වනවා. මේ අතරදී ඉහළ මහලේ සියදිවි නසා ගන්න හිතාගෙන අවදානම් විදියට ඇවිදිමින් හිටපු ජුන් හීයන්ගේ කකුල පැටලිලා ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන්න යනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක බේස්මී ඩ්‍රාමා එකේ තුන්වෙනි කොටසත් අවසන් වෙනවා. ජොන් යූට ජුන් හීයන්ව බේරගන්න ලැබෙයිද? නැත්නම් ඇය රෝහලේ උඩමහලින් බිමට වැටෙයිද? ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියලා බලන්න බේස්මී ඩ්‍රාමා එකේ 4 වෙනි කොටසෙන් අපි හමු වෙමු.